පොල් කිරි පොඩ්ඩක්වත් දාන්න නැතුව බත් පාන් රොටි මේ ඕනම දෙයක් කන්න හරිම රස සුපිරි පරිප්පු කරියක් තමයි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම මේ පරිප්පු කරිය එක හරිම රසයි. බත් එකට බඳින්න උනත් පුළුවන්. ඒ වගේම පොල් කිරි චුට්ටක්වත් එකතු කරන්නෙත් නෑ. ලේසියෙන් හදන්නත් පුළුවන්. ඉතින් බලමු කොහොමද මේ රස පරිප්පු කරිය එක හදන්නේ කියලා. ඔයා අද නම් මගේ වීඩියෝ එක මුලින්ම දැක්කේ channel එක subscribe කරගෙන අපි යමු වීඩියෝ එකට. මම මෙතන පරිප්පු කෝප්ප එකක් අරන් තියෙනවා. පරිප්පු උයන්න කලින් අනිවාර්යෙන් පරිප්පු දෙතුන් වතාවක් හොඳට සෝදලා ගන්න ඕන. එතකොට තමයි පරිප්පු වල තියෙන අර අමුතු සුවඳ නැති වෙන්නේ. ඒ නිසා හොඳට අතින් පොඩි කරලා 3-4 පාරක් මේ පරිප්පු ටික සෝදලා අරගන්න. ඒ විදිහට පරිප්පු ටික සෝදලා ඒක පැත්තකින් තියලා මේ කරියකට සුදු ලුණු බිකි 4-5කුයි බීලුණු ගෙඩි භාගෙකුයි රම්පේ කරපිංචායි අමු මිරිසුයි කපාගෙන ලෑස්ති කරගන්න ඕන. කරියක හදන භාජනයට හොදගත්ත පරිප්පු ටික එකතු කරනවා. විශේෂම දේ තමයි මේ කරියකට 3-5 පොඩ්ඩක්වත් එකතු කරන්නේ නැහැ. හැබැයි හරිම රසට මේ කරියක තියෙනවා කහ කුඩු තේ හැඳි භාගයයි උළුහාල් කුඩු තේ හැඳි කාලයි එකතු කරනවා. ඒ වගේම මිරිස් කුඩු තේ හැඳි එකක් දාගන්න. ලුණු කුඩුත් මම තේ හැඳි එකක් දාගත්තා. ඔයා රස අනුව එකතු කරගන්න. කපාගත්ත දේවල් වලින් සුදු ලුණු වලින් පොඩ්ඩකුයි අමු මිරිස් ටිකයි බීලුණු වලින් පොඩ්ඩකුයි මේකට දාගන්න. අනිත් ඒවා තියලා තියන ටෙම්පරාදුවට. ටෙම්පරාදුවට තමයි ගොඩක් දේවල් දාන්න ඕන. එතකොට තමයි කරි එක රසටම හදාගන්න පුළුවන් වෙන්නේ. දැන් පරිප්පු ටික ලිපේ තියලා පරිප්පු එක වැහෙන ප්‍රමාණයටත් වඩා වැඩියෙන් වතුර එකතු කරගන්න ඕන. කලින් කිව්වා වගේ මේක වතුරෙන්ම තමයි උයාගන්නේ. මේ බලන්න දැන් පරිප්පු ටික යන්තම් තැම්බීගෙන එනවා. මේ ගාන මදි තව ටිකක් වහලා මේක පරිප්පු ඇට හොඳට තැම්බෙනකන් වහලා තියන්න. වතුර මදි නම් ඔයාට මේ වෙලාවේ තව වතුර ටිකක් එකතු කරගන්න පුළුවන්. මේ බලන්න දැන් පරිප්පු වල අර ඇට ගතිය නැති වෙලා හොඳට මල් වගේ පරිප්පු ටික තැම්බිලා තියෙන්නේ. වතුර ගතියක් ටිකක් තියෙනවා. මෙන්න මේ තරමට වතුර තියෙන්න ඕන පරිප්පු කරි එකේ. ගොඩාක් හින්දව ගන්න එපා. එහෙම වුණොත් වේලිලා වගේ තමයි තියෙන්නේ. දැන් ලිපේ ගින්දර චුට්ටක් අඩු කරලා හැන්දෙම මේ විදිහට ලිපේ තියෙද්දිම පරිප්පු ටික මේ විදිහට පොඩි කරගන්න. එතකොට තමයි මේ කරි එකේ අර වතුර ගතිය නැති වෙලා හොඳ උකුබතියක් එන්නේ. ඒ වගේම රසත් වැඩි වෙනවා. හොඳට මේ විදිහට පොඩි කරගත්තාම පරිප්පු මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. දැන් ලිප චුට්ටක් අඩු කරලා අඩුම ගින්දරේ පරිප්පු එක මේ විදිහට තියලා අනිත් ලිපේ ඔයාට ටෙම්පරාදුව හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් පරිප්පු එක ලිපෙන් බා ගන්න උනත් පුළුවන්. පොල් කිරි එකතු කරගත්තේ නැති නිසා මං තෙල් මේස හැඳි 4ක් විතර දාගත්තා ටෙම්පරාදුවට. අබෑට තේ හැඳි එකක් දාගත්තා. චුට්ටක් අබ වගේ දේවල් ටෙම්පරාදුවේ වැඩිපුර තියෙනකොට හොඳ රසක් තියෙනවා. දැන් කපාගත්ත දේවල් වලින් සුදු ලුණුයි බීලුණුයි ටික හොඳ රන්වන් පාට වෙනකන් ටෙම්පරාදු කරගන්න ඕනේ. අඩු ගින්දරෙත් ටෙම්පරාදු කරගන්න නැත්නම් මේවා කර වෙලා යනවා. කුරුඳු කෑලි 2-3කුත් දාගත්තා. ඊට පස්සේ රම්පේ කරපිංච ටික දාගන්න. රම්පේ කරපිංච ටිකත් වැඩිපුර එකතු කරගන්න. එතකොට හරිම සුවඳයි රසයි මේ පරිප්පු කරි එක. ලිපේ ගින්දර හරිම අඩුවෙන් තියාගෙන මං තියෙන්නේ. මේ බලන්න රම්පේ වලයි කරපිංච වලයි පාට වෙනස් වෙනකන් බදින්න එපා. සුදු ලුණුයි බීලුණුයි තමයි රන්වන් පාට වෙනකන් බැදගන්නේ. මේ වෙලාවේදී මං කෑලි මිරිස් තේ හැඳි භාගයක් එකතු කරනවා. හොඳට තෙලේ කලවම් කරගන්න. එතකොට තමයි තෙල් එකට ලස්සන රතු පාටක් එකතු වෙන්නේ. මෙන්න මේ වගේ තෙල් එකත් පාට වුණාම පරිප්පු කරි එක උඩට මේ ටෙම්පරාදුව එකතු කරගන්න තමයි තියෙන්නේ. ටෙම්පරාදුව එකතු කරගත්තට පස්සේ පරිප්පු කරි එක හැඳි ගන්න යන්න එපා. මේක බෙදෙන වෙලාවට තමයි කලවම් කරගන්නේ. උඩට මෙන්න මේ විදිහට දාගන්න. එතකොට හරිම ලස්සනයි. බලන්න තාම ලිප ඔන් එකේ තියෙන්නේ. මම දැන් තමයි ලිප ඕෆ් කරන්නේ. ටෙම්පරාදුව දාගන්න කලින් පරිප්පු කරි එකේ ලුණු ඇද්ද කියලා බලන්න. මොකද අපි මේක ආයේ කලවම් කරන්නේ නැති නිසා. මේ ගානට පොඩ්ඩක් වතුර තියෙන්න මේක ලිප ඕෆ් කරගන්න. මොකද නිවෙනකොටත් මේක තව ටිකක් මීට වැඩිය හිඳිලා යනවා. ඒ නිසා චුට්ටක් මේ වගේ හොදි ගතිය තියෙද්දි ලිප ඕෆ් කරන්න. මේක හරිම රස පරිප්පු කරියක්. ඉතින් ඔයත් මේක හදලා බලන්න. ඇත්තටම හරිම රස කරියක්. ඔයා මගේ වීඩියෝ එක බැලුවා නම් වීඩියෝ එකට කැමති නම් channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න. කිහින් එන්නත් සුබ දවසක් ඔයාලට.